වියලි රැලි වැටුණු සම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ෆේස් මාස්ක් එකක් ගැන ඔයා දන්නවද? Hi everyone. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ natural face mask එකක් ගැන. ඔයාගේ skin එක වියලිලා තියෙනවා නම්, ඒ වගේම ඔයාගේ skin එකේ රැලි ගතියක් එන්න බලනවා නම්, ඔයාගේ skin එක මොනතරම් පැහැපත් වුණත් කිසිම දීප්තිමත් ගතියක් නැත්තම්, ඒ සියලුම ප්‍රශ්න වලට විසඳුමක් තමයි මම අද අරගෙන ආවේ. මේ face mask එකෙන් ඔයාගේ skin එක glass වගේ දිලිසෙන්න හදාගන්න පුළුවන්, ලස්සන shine එකක් එන විදිහට හදාගන්න පුළුවන්. කිසිම වියලි ගතියක් නැතුව, රැලි ගතියක් නැතුව ලස්සන ඊවන් ස්කින් ටෝන් එකක් තියාගන්න පුළුවන් මෙන්න මේ මාස්ක් එක ඔයා පාවිච්චි කරනවා නම්. ඒ වගේම හැමෝම කැමති අනිවාර්යයෙන්ම ලස්සන පැහැපත් ස්කින් එකක් ලබා ගන්න. අන්න ඒ ලස්සන පැහැපත් ස්කින් එකත් ඔයාට මෙන්න මේ මාස්ක් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔයාගේ සම මේ වෙනකොට එල්ලා වැටුණු ගතියක් තියෙනවා නම්, අන්න එල්ලා වැටුණු ගතිය නැති කරලා සම තද කරලා යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් මෙන්න මේ ෆේස් මාස්ක් එකෙන්. ඉතින් බලන්න මේක මාරම ෆේස් මාස්ක් එකක්. ඇත්තටම හොඳම රිසල්ට් ගන්න පුළුවන් ෆේස් මාස්ක් එකක්. ඒකයි මම මේකට බෝටොක්ස් ෆේස් මාස්ක් එක කියලා කියන්නේ. මට නම් හොඳම රිසල්ට් ලැබුණු ෆේස් මාස්ක් එකක් මේක. ඉතින් එහෙනම් ඔයා try කරලා බලන්න කියලා කියනවා. එහෙනම් යමු මේක කොහොමද හදාගන්නේ කියලා බලන්න. ඇත්තෙන්ම මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ෆේස් මාස්ක් එකක්. මේකට අවශ්‍ය වෙන්නේ ප්‍රධානම දේ තමයි flaxseed. flaxseed කියන්නේ හණ ඇට. ඔයා දන්නවා ඇති. මෙන්න මේ හණ ඇට ඔයාට ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන්. නැත්නම් සුපර් මාකට් වලින් උනත් ගන්න පුළුවන්. ඔයාට පේනවනේ වීඩියෝ එකේ මෙන්න මේ දුඹුරු පාට ඇටවලට තමයි flaxseed කියන්නේ. මේක black seed නෙමෙයි. black seed කියන්නේ කලඳුරුනේ, මේ කියන්නේ හණ ඇට ගැන. මෙන්න මේවා තමයි මේ වාට පේනවා ඇති. මේකෙන් මම තේ හැඳි 2මාරක් මේ face mask එක හදන්න එකතු කරගන්නවා. මේ විදියට රත් කරගන්න පුළුවන් භාජනයකට මම හණ ඇට ටික එකතු කරනවා. ඊළඟට මම මේකට වතුර එකතු කරනවා. වතුර සාමාන්‍යයෙන් මේ හණ ඇට ටික වැහෙන ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩියෙන් එකතු කරන්න. මෙන්න මේ ප්‍රමාණයට වගේ එකතු කරන්න. ඊළඟට මම මේක අඩු ගින්දරේ රත් කරගන්නවා. මේ තියෙන හණ ඇට මම විනාඩි 5ක් වගේ රත් කරනකොට ඔයාට පේන විදිහ ඊටාම අඩු ගින්දරේ ලොකු වෙලාවක් තියන්නේ නැහැ. මේක විනාඩි 10ක් පැය කාලක් වගේ තිබ්බම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන්නේ විනාඩි 10කින් වගේ රත් වෙනකොට ඔයාට පේන විදිය. මේ පැය කාලක් වගේ කිට්ටු වෙගෙන එනකොට ඔයාට පේනවා ඇති මේක ජෙල් එකක් වගේ හැදිලා තියෙනවා. ඔයා මේක කරනකොට ගොඩක් හිමීට අඩු ගින්දරේ කරගන්න. මොකද එකපාරටම මේක රත් වෙලා වැඩි වුණොත් එකපාරටම ජෙල් එක වගේ හැදිලා මේක ඝන වෙන්න බලනවා. ඒ නිසා ඔයා මේක හිමීට කරගන්න. දැන් ඔයාට පේනවා ඇති මේ ඇට වලින් ජෙල් එක හොඳට එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පැය කාලක් වගේ වෙනකොට තමයි ඔයාට පේන විදිය. මීට වඩා මම මේක රත් කරගන්නේ නෑ. මේ ප්‍රමාණය තමයි තියාගන්නේ. ඊට පස්සේ මම ලිප ඔෆ් කරනවා. ඊළඟට අපි මේක නිවෙන්න තියාගන්නවා. තව මේක නිවෙනකොට මේක ජෙල් එකක් වගේ ටිකක් ඝන වෙනවා. ඒ නිසා මේ ප්‍රමාණයෙන් වගේ තමයි අපි ලිප ඔෆ් කරන්නේ. දැන් මම ලිප ඔෆ් කළා මේක මේ විදියට හොඳටම නිවෙන්න තියෙනවා. නිවුණට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. මේ තියෙන හණ ඇට ටික හොඳටම නිවුණට පස්සේ ජෙල් එකක් වගේ ඝන වෙලා තියෙනවා. පේනවා ඇති ඔයාට. දැන් ඔයාට තියෙන්නේ මේක පෙරලා වෙන් කරගන්න. පිරිසිදු රෙදි කෑල්ලකින් ඔයාට මේ ජෙල් එක පෙරලා වෙන් කරගන්න පුළුවන්. මම අද මේක පෙරලා වෙන් කරගන්නේ නැහැ. මම මේ විදියටම ඇප්ලයි කරලා ඔයාට පෙන්නන්නම්. ඔයාටත් මේක පෙරලා වෙන් කරගන්න අවශ්‍ය නැහැ කියලා හිතුනොත් ඔයාට පුළුවන් මේ විදියටම ඇප්ලයි කරගන්න. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ හණ ඇට වලින් කරන ෆේස් මාස්ක් එක ගැන. ඒකින් හොඳ රිසල්ට් ලැබුණා කියලා මේක කරලා බලපු අය මට මැසේජ් කරලා තිබුණා. ඒ වීඩියෝ එකේ තියෙනවා මම මේ මාස්ක් එක පෙරලා වෙන් කරගන්න විදිය. ඉතින් ඔයාටත් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකින් හොඳ රිසල්ට් ලැබුණු ඔයාට ඔයාගේ ස්කින් එකට තවත් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදිය දෙයක් තමයි මම මේ එකතු කරන්නේ. මම මේ flaxseed mask එකේ රිසල්ට් වැඩි වෙන්න එකතු කරනවා හාල් පිටි. හාල් පිටි කියන්නේ ඔයාගේ ස්කින් එකේ පැහැපත් බව හොඳටම වැඩි කරලා ඔයාගේ ස්කින් එක glass ස්කින් එකක් කරන්න පුළුවන් ingredient එකක්. ඉතින් මේ හාල් පිටි වල තියෙන ගුණෙත් එක්ක මේ හණ ඇට වල තියෙන විශ්මිත ගුණය එකතු වුණාම හොඳ රිසල්ට් එකක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔයාව ලස්සන කරන්න හැමදාම වීඩියෝ අරන් එන මම ඔයා වෙනුවෙන් හොඳ ප්‍රතිඵලය වැඩිපුර ලබා ගන්න පුළුවන් විදිහේ මෙන්න මේ ෆේස් මාස්ක් එකත් අරගෙන ආවේ. ඉතින් ඒ නිසායි මම මේ ෆේස් මාස්ක් එකට බෝටොක්ස් ෆේස් මාස්ක් එක කියන්නේ. ඒ තරම්ම විශ්මිත ප්‍රතිඵල හම්බ වෙන හොඳ ෆේස් මාස්ක් එකක් තමයි මේක. ඉතින් මම මේකට හාල් පිටි තේ හැඳි එකක් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ මේ ජෙල් මාස්ක් එක මේ විදිහට හොඳින්ම මිශ්‍ර කරගන්නවා. දැන් යමු මේක ඇප්ලයි කරන්න. මම හැමදාම කියනවා වගේ ඔයාගේ ස්කින් එක හොඳට ක්ලීන් කරගන්න. දැන් තියෙන්නේ හොඳට මේ
මාස්ක් එක ඇප්ලයි කරගන්නයි. මේකේ සුවඳ මට දැනෙනකොට මාර විදිහට ඖෂධීය සුවඳක් දැනෙනවා. මේ බෝටොක්ස් ෆේස් මාස්ක් එක කෘත්‍රිම දේවල් වලින් අඩංගු කරලා නැති ස්වභාවිකවම හනෑට වලින් ගන්න පුළුවන් ජෙල් මාස්ක් එකක්. ඉතින් අපිට කිසිදු බයක් නැතුව අපේ ස්කින් එකේ රැලි ගතිය, වියලි ගතිය නැති කරලා සම හොඳින්ම තද කරලා තියාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තරුණ පෙනුම හැමදාම පවත්ව ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් මේ වගේ දේවල් කරන්න. දවසින් දවස අපි වයසට යනවා. ඒත් ඉතින් ඒක තව චුට්ටක් කල් දා ගන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියිනේ. මේ හනෑට වල අඩංගු වෙලා තියෙන ඔමේගා 3. ඒකෙන් ඔයගේ සම සොෆ්ට් කරලා ස්මූත් කරලා හෙල්දිව තියාගන්න උදව් වෙනවා. ඒ වගේම ෆයිබර් අඩංගු වෙලා තියෙනවා. ෆයිබර් වලින් ඔයගේ ස්කින් එකේ එන ඇක්නි තත්වයන් කන්ට්‍රෝල් කරන්න ගොඩාක් උදව් වෙනවා. ෆ්ලැක්ස් සීඩ් වල අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන් වලින් අපේ ස්කින් එකේ නවසෛල වර්ධනය කිරීමට උදව් වෙනවා. නවසෛල වර්ධනය වෙනවා කියන්නේ අපේ ස්කින් එක තරුණ කරන්න ගොඩාක් උදව් වෙනවා. විටමින් E මගින් ස්කින් එකේ රැලි ගතිය, වියලි ගතිය නැති කරලා හොඳ පැහැපත්කමක් ලබා දෙන්න උදව් වෙනවා. ඉතින් මම මේ කිව්ව හරිම කීපයයි. ඉතින් මේ හනෑට වල ඔයගේ ස්කින් එකට ගොඩාක් අවශ්‍ය වෙන හොඳ විටමින්, මිනරල්ස් වර්ග අඩංගු වෙනවා. ඉතින් ඒකෙන් ඔයගේ ස්කින් එක ලස්සන, තරුණ, නිකලල් සමක් කරන්න ගොඩාක් උදව් වෙනවා මේ හනෑට. ඉතින් මේ තරම් ගුණ තියෙන ෆ්ලැක්සීඩ් ජෙල් එක හාල් පිටිත් එක්ක මිශ්‍ර වුණාම ඔයාට හිතා ගන්න බැරි තරම් හොඳ රිසල්ට් එකක් ලැබෙනවා කියලා අනිවාර්යයෙන්ම ඔයාට තේරෙනවා. මම මේ ඔයා එක්ක ෂෙයා කරගන්නේ මට හොඳ රිසල්ට් ලැබුණු දේවල්. ඉතින් ඒ නිසා තමයි තවත් හොඳ රිසල්ට් තියෙන මෙන්න මේ බෝටොක්ස් ෆේස් මාස්ක් එක ඔයාලට මම කියලා දෙන්න ආවේ. හරි, මම සම්පූර්ණයෙන්ම ෆේස් මාස්ක් එක ඇප්ලයි කරලා ඉවරයි. මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම ඇප්ලයි කරාම ස්කින් එකට හොඳට තේරෙනවා මේක හොඳට තද වෙලා හිටිනවා කියලා. ඉතින් බලමු දැන් අපි මේක විනාඩි 20ක් පැය භාගයක් වගේ තියලා කොහොමද රිසල්ට් එක මම ඔයාලට පෙන්නන්න එන්න. මේ තියෙන මාස්ක් එක විනාඩි 30කට පස්සේ හොඳටම මූණට ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ වෙලාවේ මට තේරෙනවා මාස්ක් එක මූණට හොඳටම තද වෙලා තියෙනවා කියලා. මේ තියෙන මම මාස්ක් එක විනාඩි 30ක් තියලා සෝදගෙන ආවට පස්සේ තියෙන වෙනස බලන්න. හරිම ලස්සනයි ස්කින් එක. ස්කින් එකට හොඳ එළියක් වැටලා තියෙනවා. මම මේ අත්දැකීම කියනවට වඩා හොඳයි ඔයා මේක කරලම බලන්න. ඔයාට කොහොමද කියලා රිසල්ට් අනිවාර්යයෙන්ම පේනෙයි. ඔයා මේ බෝටොක්ස් ෆේස් මාස්ක් එක සතියට 3 සැරයක් හෝ 4 සැරයක් කරනවා නම් ඔයාට ඉක්මනින් රිසල්ට් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අඩුම සතියට 3 සැරයක්වත් මේක කරන්න. මාසයක් යනකොට ඔයා මට රිසල්ට් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකටම ඇවිල්ලා. එහෙනම් ඉතින් දැන් ඔයා මොණේ ඇතිවෙන රැලි ගතියට, වියලි ගතියට බය වෙන්න අවශ්‍ය නැහැ. ජීවිත කාලය පුරාමට ලස්සන ඉන්න කැමති ඔයාට පුළුවන් මෙන්න මේක try කරන්න. මෙන්න මේක හැමදාම පාවිච්චි කරන්න. එහෙනම් ඔයා මේක කරලා බලලා ඔයාට ලැබුණු රිසල්ට් හොඳයිද කියලා මට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් මාව subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye bye.